ඉතින් ඔයගොල්ලෝ හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද vlog එකේ මම පෙන්වන්න හදන්නේ දෙහිවල zoo එක. ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ දෙහිවල zoo එකට මීට කලින් ගිහිල්ලා ඇති. ඒ වුණාට ඔන්න මම ගිය අවුරුද්දේ කරපු වීඩියෝ එකක් තමයි මම මේ අවුරුද්දේ මේ අප්ලෝඩ් කරන්නේ. ඉතින් මම ගිය අවුරුද්දේ zoo එකට යන්න කලින් අවුරුදු 3කට විතර කලින් තමයි zoo එකට ගිහින් තිබ්බේ. ඉතින් අවුරුදු 3කට විතර පස්සේ zoo එකේ ලොකු වෙනසක් මම දැක්කා. මොකද මම අවුරුදු 3කට කලින් කියලා කියන්නේ එතකොට ටිකක් පොඩි. ඒ යනකොට හිටියේ නැති ගොඩක් අලුත් යාළුවෝ මේ වෙනකොට ඔන්න zoo එකට අලුතෙන් එකතු වෙලා ඉන්නවා. මුලින්ම අපිට තියෙන ඇක්වෑරියම් එකනේ. කියන්නේ මෙන් මැදුරනේ. ඒකේ නම් ගොඩක් හිටපු කට්ටියම තමයි ඉන්නේ. තව අලුත් කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය හැංගිලා තමයි ඉන්නේ. ඒ වුණාට ඔන්න ඔයා දැන් ළඟ වෙනවනේ අගෝස්තු නිවාඩුව. ඔයාට පුළුවන් පවුලේ කට්ටියත් එක්කලා ඔන්න දෙහිවල zoo එක පැත්තේ විසිට් එකක් දාන්න. ඇත්තටම බලන්න ගොඩක් කට්ටිය ඉන්නවා. සතුත් එක්ක ෆොටෝ ගන්න පුළුවන්. විශේෂයෙන් අලිත් එක්ක ඔන්න ඔයාට අලුත් එක්ස්පීරියන්ස් ගොඩක් එක්කලා දෙහිවල zoo එක බලන්න යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න මේ පාර ඔන්න අගෝස්තු නිවාඩුවට හොඳ තැනක් ඔන්න බලන්න යන්න කොට තියෙනවා. ඉතින් ඊට පස්සේ ටිකක් මාළුන්ට පස්සේ ගොඩක් ඉන්නේ කුරුල්ලෝ බර්ඩ්ස්ලා. ඊට කලින් ඉතින් මේ ඉන්නේ නම් ඔටුවේ ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් හරිම කම්මැලි කමෙන් හිටියේ. ඉතින් එයාව පහු කරගෙන යද්දි දිගටම වගේ ඉන්නේ කුරුල්ලෝ බර්ඩ්ස්ලා. හරිද? එතකොට ඇත්තටම මම නම් මගේ ජීවිතේට කවදාවත් දැකලා නැති ගොඩක් ලස්සන කුරුල්ලෝ හිටියා. සමහර කට්ටිය පිට රටින් මේ ගෙන්නපු කට්ටිය හිටියා. එතකොට අපේ රටට ආවේනික වෙච්ච කට්ටිය හිටියා. හරිම එක එක විදිහේ පාට කට්ටිය හිටියා. කාටුන්ස් වල දකිනවා වගේ බර්ඩ්ස්ලා හිටියා. ඇත්තටම හරිම ලස්සනයි. ඒ කියන්නේ මේ මීට කලින් zoo එකට ගිහිල්ලා තිබුණාට කවදාවත් දැකපු නැති කුරුල්ලෝ ගොඩක් හිටියා. ඉතින් ඔයත් ගොඩක් කාලෙකට කලින් ගියපු කෙනෙක් නම් ඔන්න මේ දවස් ටිකේ ලස්සන සත්තු ටිකක් ඉන්නවා. අලුත් සත්තු ඉන්නවා. ගිහිල්ලා බලන්න දෙහිවල zoo එකට. ඇත්තටම මේ ඒ සත්තු දැන් නම් මට හිතෙන විදිහට හරි නිදහසේ ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් ෆ්‍රී එකේ ඉන්නවා කියලා තමයි හිතෙන්නේ. මේ අර ඉස්සර තිබුණ ඒගොල්ලෝ අර හරිම කම්මැලි කමෙන් හිටියේ. ඒගොල්ලෝ හරිම අර අපි කියන්නේ නිද්‍රාශීලී වගේනේ හිටියේ. හැබැයි දැන් නම් ඉන්න සත්තු ගොඩක් ඇක්ටිව් වගේ තමයි පේන්නේ. මම දන්නේ නැහැ කොහොමද කියලා. මට පේන්නේ ඒ වගේ. ඒ වගේම ඉස්සර නම් zoo එකේ බලන්න දෙයක් තිබුණෙම නෑ වගේ. හැබැයි දැන් zoo එකේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අඳුරනවනේ මේ ඉන්නේ ලස්සන ගිරාප්පේලියක්. හරිද? ඉතින් ඒගොල්ලොන්ගේ ලස්සන සින්දු ටිකක් අහගෙන ඔයගොල්ලන්ට මෙන්න මේ යාළුවව බලන්න යන්න පුළුවන්. ඉතින් මෙයා නම් හරිම කියුට්. හරිද? ඉතින් මේ යාළුවව බලලා මම පොප්කෝන් ටිකක් ගත්තා මට කන්න. හැබැයි අන්තිමේට මට ඒක පොඩි යාළුවෙකුට දෙන්න වුණා. හරිද? මේ කට්ටිය කියන්නේ මිනිස්සු එයාට පොප්කෝන් දදා හිටියා. ෆීඩ් කර හිටියා. මාත් නිකමට දැම්මා. ඊට පස්සේ අන්තිමේට ඉවර වුණේ මගේ පොප්කෝන් ටික. මං කන්න ගත්ත ටික ඔක්කොම මම මෙයාට ෆීඩ් කරා. ඊළඟට අපි යන්නේ තව බර්ඩ්ස්ලා ටිකක් බලන්න. මම මෙතනදී කියන්න ඕනේ මෙතන නම් හරිම ලස්සන තැනක්. මොකද මේක නිකන් අපිට ෆීල් වෙන්නේ අපි කැලෑවකින් යනවා වගේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ සත්තු පොඩ්ඩයි එකේ කුඩු කරලා තිබ්බේ. ගොඩක් සත්තු හිටියේ ෆ්‍රීලි. කියන්නේ හංසය වගේ කට්ටිය පොන්ස් වල හරිම ෆ්‍රී එකේ හිටියා. ඉතින් බලන්න හරිම ලස්සනයි. මේ අනිත් එක කූල් පරිසර කියන්නේ හරිම සිසිල් පරිසරයක් තමයි ඒ ටිකේ තිබුණේ. හරිම ලස්සන සීනරීස් ටිකක් බැලුවා. එතකොට ඇත්තටම මේ ඇත්තටම ෆීල් වෙන කැලෑවක් මැදින් යනවා වගේ. මොකද සත්තු ගොඩක් කෑ ගහනවා. හරිම ලස්සනයි. මේ ඉතින් ඉන්නේ හොර කපටි නරියෙක්. ඉතින් ඔන්න ඔයගොල්ලෝ මට කියන්නකෝ මේ වගේ ලස්සනට මල් පිපිලා තියෙන zoo එකක් ඔයගොල්ලෝ මීට කලින් දැකලා තියෙනවද කියලා. හරි. ඔන්න ඊළඟට අපි බලන්න යන්නේ හොර කපටි නරියාගේ හොඳම යාළුවා වෙච්ච කොටියා. ඉතින් කොටියාගේ වීඩියෝස් ගොඩක් තියෙන්නේ නිදාගෙන ඉන්න එක තමයි. කොටියේ 3 දෙනෙක් හිටියා. හැබැයි ඒ හැමෝම වගේ නිදාගෙන හිටපු එක තමයි කරේ. ඉතින් මේ ඊළඟට ඉන්න යාළුවා බලන්නකෝ. හරිද? බලන්නකෝ මෙයා නිදාගෙන ඉන්න හැටි. මටත් අඳුරගන්න බැරුණා ඒ කවුද කියලා. ඔයාලම බලන්නකෝ. හොඳ සැපට නිදාගෙන ඉන්න හැටි.
හරි ඔන්න එහෙනම් ඊළඟට රස්නේ ටිකක් වැඩි නිසා මම පොප්කෝන් කාලා ඉවරලා අයිස්ක්‍රීමක් කෑවා. ඊළඟට ඉතින් අපේ නෑදෑයෝ බලන්න තමයි යන්නේ. නෑදෑයෝ කිව්වේ අපේ වානර පවුල ගැන. හරිද ඉතින් පහට පාටයි හිටියා පාට පාටයි කිව්වේ සුදු අය, දුඹුරු අය, කළු අය පාට පාටයි කිව්වේ අන්න ඒගොල්ලන්ට. ඉතින් ඊළඟට මම බලන්න යන්නේ හිපොපොටේමස් කෙනෙකුයි බබෙකුයි. හිපොපොටේමස් අම්මා කෙනෙකුයි බබෙකුයි. ඔන්න බලන්නකෝ ඒ දෙන්න හොඳ වොෂ් එකක් දාන ගමන් ඉන්නේ. හරිද? ඔන්න ඊළඟට මම බලන්න ආවේ ගිනි පිග්ලගේ මුතුන් මිත්තක්. ළඟට තවත් ලස්සන යාළුවෙක් බලලා මම මේ හැමෝගෙම නම් කියන නම් හරියටම දන්නේ නැහැ. මේ විදිහට දිගට ඇවිදගෙන ගියා ඉස්සරහට. හායි කොහොමද? මට කියන්න බැරුණානේ අද මං ආවේ කාත් එක්කද කියලා. මං අද ආවේ සූ එක බලන්න මගේ ෆැමිලි මෙම්බර්ස්ලාත් එක්කලා. ඉතින් මේ බලන්නකෝ මේ වගේ ඈනුමක් කරන කෙනෙක්ව දැකලා තියෙනවද කියලා. ඔයා දන්න යාළුවෙක් මෙන්ෂන් කරන්න. ඊළඟට අපි බලන්න ගියේ අලි ඉන්න තැනට. හරිද? එතකොට එතනදී අපිට ෆොටෝස් එකක් ගන්න පුළුවන් වුණා. ඕන කෙනෙක්ට යන්න පුළුවන් ඇතුළට. ඒ වුණාට සමහර කට්ටිය නම් ගියේ නැහැ. උනාට මම නම් ඔන්න ගිහිල්ලා ෆොටෝස් ගත්තා. ඉතින් ඕන කෙනෙක්ට ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න පුළුවන් ඇත් ගෝව ළඟ ඉන්න නිසා. ඉතින් මම ඒ ගත්ත ෆොටෝස් මීට කලින් YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයගලන්ට ඕනනම් බලත හැකි. ඉතින් මේ විදිහට ඉස්සරහට යද්දී මුවෝ, තීත් මුවෝ, ඇත්තු, ගෝන්නෝ ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නව බලන්න. එතකොට මේ ඉන්නේ බැබුන් කෙනෙක්. හරිද? එතකොට මේ ඉන්නේ අපි හැමෝම දන්න සිංහයා. ඉතින් ඒගොල්ලෝ නම් ටිකක් කම්මැලි කමෙන් වගේ හිටියේ. එතකොට මේ ඉන්නේ බලාගෙන. එතකොට මේ ගෝරිල්ලෙක්ද කොහෙද මම සිම්පන්සිද මතකත් නැහැ. හරිද? ඉතින් එතකොට තව එක විදිහ සත්තු ඉන්නවා. සමහර අයගේ නම් දන්නේ නැහැ. නම් ගහලා තියෙනවා මතක නැහැ. මේ වань මෙයා මාව තා පොඩ්ඩෙන් කන්නත් ගියා. හරිද? කන්නේ නැහැ. උනාට මේ ටිකක් ඒගොල්ලෝ ඉතින් අර අපි අතපය දාද්දි ඒගොල්ලෝ ඉච්චර කැමති නැහැ. ඒ වුණාට ඉස්සර වගේ නෙමෙයි අපිට සත්තු අල්ලන්න කරන්න පුළුවන් එතන ඉඩ එහෙම තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙන කුරුල්ල බලන්න. එතකොට රාජාලියෝ, කුස්සෝ ඒ වගේ ගොඩක් සත්තු. එතකොට මීට කලින් අපි දැකලා නැති දේ සත්තුත් හිටියා. ඊට පස්සේ අපි ගියා ලන්ච් එක ගන්න. ලන්ච් එක අපි කොහෙන්වත් ගත්තේ නැහැ. ගෙදරින්මයි හදාගෙන ගියේ. අල තෙල් දාලා පරිප්පු උයලා, චිකන් උයලා ගෙහෙල් කොළවල බත් බැදගෙන ගියා. එළියෙන් කොහෙන්වත් ගත්තේ නැහැ. එතකොට ලේසි නිසා. ඉතින් සූ එකේ තියෙනවා වාඩි වෙලා කන්න පුළුවන් තැන ඕන තරම්. ඔයාට ඒ වගේ තැනකට ගිහිල්ලා ලන්ච් එක ගන්න පුළුවන්. අපි නම් ලන්ච් එක ගත්තේ මට මතක විදිහට කුරුළු කූඩුවක් මෙහා පැත්තේ තිබුණ තැනක වාඩි වෙලා. ඉතින් මේ වෙලාවේ අපේ පොඩි බබා කරපු දේවල් තමයි. ඊට පස්සේ ගියා බබාව එතන තියෙන පොඩි බබාලට සෙල්ලම් කරන්න. පොඩි බබාට නෙමෙයි ටිකක් ලොකු වෙනකම්ම මෙතන සෙල්ලම් කරන්න පුළුවන්. ටිකට්ස් අරගෙන ඔයගොල්ලන්ට මේ එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ෆැසිලිටිස් උත් තියෙනවා. ඊට පස්සේ තව බර්ඩ්ස්ලා වගේ කිරියා බැලුවා. ඊට පස්සේ ජිරාෆ්ලා නම් පොඩ්ඩයි එක්කෙනයි හරි දෙන්නයි හරි හිටියේ. ඒතකොට සුදු මොණරෙක් හිටියා. තව ගොඩක් කුරුල්ල ජාති හිටියා. ඔන්න ඊට පස්සේ අපි මේ විදිහට කුරුල්ල ටික බලාගෙන යද්දී සිංහෙක් හම්බුණා. ඉතින් මේගොල්ලෝ තැන් තැන් වල ඉන්නවා. ගොඩක් වෙලාට හෙවනේ තමයි ඉන්නේ. ටිකක් රස්නේ නිසා. සිංහෙක් හිටියා. ඊට පස්සේ යද්දී තව ඉස්සරහට යද්දී දෙතුන් දෙනෙක්ව හම්බුණා. ඊට පස්සේ අශ්වයෝ හම්බුණා. හරිද? එතකොට අශ්වයෝ හිටියා, පෝනියෝ හිටියා, බූරුවෝ හිටියා. ඔය වගේ ගොඩාක් ඉතින් සත්තු හිටියා. අශ්වයින්ව අල්ලන්න පුළුවන්. හැබැයි ටිකක් ඒ අල්ලද්දි පරිස්සම් වෙන්න. ඒගොල්ලෝ ගහලා තියෙනවා හැබැයි අල්ලන්න එපා කියලා. එනට ඒගොල්ලෝ දැක්කම අල්ලන්න මම හිතන්නේ. ඔන්න මන්නම් කොහොම හරි අශ්වයෙක් පැල්ලුවා. එතකොට ඒ අශ්ව පවුලේ ඉන්න කට්ටිය තමයි හරියන්නේ. ඊට පස්සේ කිඹුල්ලෝ හිටියා. හරිද? කිඹුල්ලොත් ගොඩක් හිටියා. ඉබ්බෝ හිටියා.
ඒ ඉස්සරහට යද්දි තමයි ඒ ටික හම්බ වෙන්නේ. ඊට පස්සේ තමයි හොඳම ටික හම්බ වෙන්නේ. ඔන්න ඉබ්බොයි එතකොට කිඹුල්ලොයි බල්ලා යද්දි තමයි නිකන් හරියට අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඇනකොන්ඩා ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඒ ඉන්න ඔක්කොම ස්පීසස්ලා ඒ වගේ කට්ටිය ඉන්නවා. ඔන්න ඊට පස්සේ ඉස්සරහා තියෙන ටිකේ ඒ සර්පයෝ ස්නේක්ස්ලා එතකොට ඒ කට්ටිය තමයි ඉන්නේ. එක එක විදිහේ කට්ටිය ඉන්නවා. ඇනකොන්ඩලා ඉන්නවා. එක එක ජාති ඉන්නවා. එතකොට පිට රටින් ගෙන්නපු කට්ටිය ඒ කියන්නේ ඒගොල්ලෝ ඉස්සර හිටියේ නැහැ. ඒගොල්ලෝම අලුතෙන් ගෙනල්ලා තියෙන්නේ. ඒ කියන්නේ රෝස පාට, ලා රෝස, කහ, ලා කහ, සුදු වගේ කට්ටිය. ඒගොල්ලෝම පිට රටින් ළඟදි ගෙනාපු කට්ටිය. ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා බලන්න. එක එක විදිහේ කට්ටිය දැක්කම නම් අප්පිරියයි. හැබැයි ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇඩ්වෙන්චරස් ඒ පැත්තට කැමති කෙනෙක් නම් ඔන්න සූ එකේ අලුත් කට්ටියක් ඇවිල්ලා ඉන්නවා ඔයාට බලන්න. ඉතින් ටිකක් රස්නෙත් නිසා අපි දියුල් අයිස්ක්‍රීම් අරගෙන කන ගමන් හිටියේ. ඊට පස්සේ ඒ ගමන්ම ඉස්සරහට ගියාම තව කුරුල්ලෝ හිටියා. ඉතින් මට හම්බුණා පොඩි ගිරා යාළුවෙක්, පැරට් කෙනෙක්ව. එයාට මං ගාව තිබුණ පොප්කෝන් ටිකක් දුන්නා. එයා ඒව කෑවා. ඉතින් ඒ වගේ ඉතින් ඉස්සරහට ගියා. ඔන්න අපි ඉස්සරහට යනකොට ජංගල් බුක් එකේ හිටපු යාළුවෙක් අපිට අඳුරගන්න පුළුවන් තමයි වලහෙක් ඉන්නවා. ඔන්න හරිද? එයා හිටියේම වතුරේ තමයි. ඒගොල්ලෝ නම් ටිකක් අන්හෙල්දි ලුක් එකක් තිබුණේ. හැබැයි ඔන්න වලහෙකුත් ඉන්නවා දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සූ එකේ. මෙයා ඉන්නේ සූ එක ඉවර වෙන හරිය වගේ. ඊට පස්සේ හිටියා දිවියෙක්. දිවියෙක්ද කොහෙද මට මතක නැහැ. දිවියෙක් හිටියා. ඊට පස්සේ හිටියා ජැගුවා. ජැගුවා කියලා කියන්නේ කොටින් වර්ගයක්. එයා කළුයි, ගොඩක් කළුයි, තද කළුයි. ජැගුවා කියන ජාතිය එයත් හිටියා. ඒගොල්ලෝගේ විස්තර ගොඩාක් විස්තර දාලා මේ විස්තර කරලා තිබුණා. ඔයාට ගියාම ඒවා කියවලා බලලා ඒගොල්ලෝගේ තොරතුරු හොයන කෙනෙක් නම් ඔන්න ඔයාට හොඳ අවස්ථාවක්. ඒ හැමදේම මෙතන තිබුණ බෝඩ්ස් වල දාලා. ඉතින් ඔය ජැගුවා කියන කෙනා නම් ගොඩක් ඔය ඉන්නේ ජැගුවා. එයා ටිකක් දුර්ලභ කෙනෙක්. එච්චර හම්බ වෙන්නේ නැහැ. දිවියත් ඒ වගේ තමයි. ඒ ජැගුවා ටිකක් මික්ස් වෙච්ච කෙනෙක්. ඔයාට පේන යාගේ පිටිපස්සේ වයිරම් වගේ තියෙනවා. ඒ කියන්නේ දිවියාගේ වගේම. පෙවුන විදිහට වගේම මට තේරුණ විදිහට ඒ ජැගුවා නම් ඒ වෙනකොට ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. ඒ වගේ තමයි පෙවුනේ. ඉතින් ඔන්න බල්ලා ඉවරයි. සූ එකේ ගොඩාක් අලුත් දේවල් ඔයගොල්ලෝ බලන්න ඇවිල්ලා තියෙනවා. අන්තිමේදී අපි අම්බච්චාරුවෙකුත් ගත්තා. එහෙනම් අද වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට නිවාඩු කාලයක් එනවනේ දැන් අගෝස්තු වල වගේ. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න ගිහිල්ලා සූ එක ලස්සූ එක බලන්න. අලුත් යාළුවෝ ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ගිහිල්ලා බලන්න. දෙහිවල සූ එකට තමයි අපි අද ගියේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම අලුත් vlog එකක් අරන් යනකන් සතුටින් සනීපෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.